හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් වෙනද වගේම මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අපිට දැන් ඕටම් එක තදටම තියෙනවා. ඒ කියන්නේ දැන් ඔක්තෝබර් පළවෙනි සතිය මේ යන්නේ. දැන් නිතරම අපිට වහිනවා. ඉතින් අදත් මේ වෙනද වගේම වැහි බර දවසක් වලාකුළු බර වෙලා තද හොළඟත් එක්ක හොඳටම වහින දවසක් අද. මං මේ ලෑස්ති වෙන්නේ අපේ උදේ කෑම එක ලෑස්ති කරගන්න. ඉතින් මං හිතුවා ඊයේ රෑ කෑම උයන්න ගත්තු බත් ඉතුරු වෙලා තිබුණා. ඒ බත් එක ඊයේ රෑ මං ෆ්‍රිජ් එකට දැම්මා අද උදේට එළවලු බත් එකක් හදන්න කියලා හිතාගෙන. අද අපිට ක්ලාස් තියෙන්නේ ටිකක් පරක්කු වෙලා. මොකද හේතුව අපිට කෙලින්ම හෙල්සින්කි වලට එන්න කියලා කිව්වා පාර්ලිමේන්තු එක බලන්න කට්ටියම යනවයි කියලා. ඉතින් නිවාඩු පාඩුව මං මේ උදේ එළවලු බත් එක හදලා උදේටත් කාලම තමයි යන්න පිටත් වෙන්න හදන්නේ. මොකද ආපහු කීයට එන්න වෙයිද දන්නේ නැති නිසා. මෙහි බස් කෝච්චි මෙට්‍රෝ ඒ හැම දේම හරිම වෙලාවට යනවා. ඉතින් මගේ යාළුවා මට කතා කරලා කිව්වා බස් එක මේ වෙද්දිත් බස් හෝල්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයා කොහෙද ඉක්මනින් එන්න කියලා. ඉතින් මම සාමාන්‍ය පාරෙන් යන්නේ නැතුව අපේ ගෙදර ඉඳලා මෙහෙම ෂෝට් කට් එකක් තියෙනවා කැලේ මැදින් කන්ද නැගලා ආපහු කන්ද බැහැලා යන්න. දුවගෙන ගියාට මොකද ඒ අපි යන්න ප්ලෑන් කරපු බස් එක නෙමෙයි. ඉතින් අපි ප්ලෑන් කරපු බස් එකේ අපි ඇවිල්ලා මෙට්‍රෝ එකට යන්නයි මේ යන්නේ. මොකද අපේ අනිත් යාළුවෝ දෙන්න මේ වෙද්දී මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ඇතුලේ ඉන්නවා. මේ ඉන්නේ අපේ ටීචර්. එයාගේ නම තොපි. ඉතින් මගේ ටික්ටොක් එකේ යාළුවෝ නම් මෙයාව දැන් ගොඩක් කල් ඉඳලා දන්නවා. මෙයා හරිම ෆනි ටීචර් කෙනෙක්. හරි ෂෝක්. ඉතින් අපි මුලින්ම ඕඩී ලයිබ්‍රරි එකට ආවා හෙල්සින්කි වල. අපිට ගෲප් ඇක්ටිවිටි එකක් මේක ඇතුලේ කරන්න තියෙනවා. ඉතින් ඒකේ ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන ගමන් තමයි මෙයා මේ දැන් ඉන්නේ. මං මේකෙදි දැකපු දෙයක් තමයි මෙහි ඉන්න අයට ඕඩී ලයිබ්‍රරි එකට එන්න පුළුවන් ඒගොල්ලන්ගේ බබාලත් එක්ක. මේකේ එදා අනවුස්මන්ට් එකක් දුන්නා සහ එතන ස්ක්‍රීන් වල ඒක යනවා. හැම අවුරුද්දකම ඒ කියන්නේ එක්සැම්පල් එකකට ගත්තොත් 2023 ඉපදුණු බබාලට සහ 2024 ඉපදුණු බබාලට ඒගොල්ලන්ව මෙතනට එකගෙන ඇවිල්ලා සමහර දවස් වෙන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට එක එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් බබාලට වයස් සීමාවක් නැහැ. චූටිම බබාලගේ ඉඳලා ලොකු බබාලට වෙනකල් පේරන්ට්ස්ලත් එක්ක ඇවිල්ලා මේ ලයිබ්‍රරි එකේ එන්ජොයි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන්. Let's take
take a group photo. Miss on Annette. ඉතින් අපි ඒ ඇක්ටිවිටි එක ඉවර කරලා පාර්ලිමන්ට් එකට යන්න තමයි මේ යන්නේ. මේ තියෙන්නේ ෆින්ලන්තයේ තියෙන පාර්ලිමන්ට් එක. මේකේ තමයි මේගොල්ලන්ගේ පාර්ලිමේන්තු සැසිවාර පවත්වන්නේ. Niin just, näin. Ja rajoittamaton puheoikeus. Voit puhua niin pitkään kuin jaksat tuosta korokkeelta. Perustuslaki, constitution. Ja eduskunnan työjärjestys, joka on myös laki. Ja sen takia ennen ruotsalaiset tuolla eduskuntaryhmä istui lähimpänä tulkkia eniten oikealla, ja nyt toivottavasti sitten vielä keskellä, että ne olisi. පැය 2-3 ඇවිදලා අපි කට්ටිය දැන් ක්ලාස් එකේ වැඩ ටික ඉවරයි. කම්පිවල රැක්ස් එකට ආවා කට්ටියත් එක්කම කෑම කාලා යන්න. ඉතින් ගෙදර ඇවිල්ලා මමයි හස්බන්ඩුයි ආපහු යන්න පිටත් වුණා පොඩි ගමනක්. ඒ යන අතරතුරේදී බලන්නකෝ ගොඩ කාලෙකට පස්සේ තමයි මෙච්චර ලස්සනට අපි දේ දුන්නක් දැක්කේ. පස්සේ අපි දෙන්න ආවා ඕටම් ලස්සන බලන්න. ඉතින් අපි වෙනදට වැඩට යද්දී එහෙම මේ තැන් පහු කරගෙන යද්දී හරිම ලස්සනට මේ පාට වෙනස් වෙලා මේ කොළ හැලිලා තියෙන විදිහ වාහනේ යන ගමන් බලාගෙන ගියාට මම හැම වෙලේම හිතුවා අනේ මට මෙතනට බැහැලා යන්න ඕනි කියලා. ඉතින් වෙලාව තිබුණ හින්දා අපි දෙන්න වාහනේ පාකින් එකක දාලා චුට්ටක් ආවා මෙහෙ ඇවිදින්න. ටික කරවල වැටෙන්න පටන් ගත්තට පස්සේ අපි දෙන්නට බඩගින්නකුත් ආවා. ඉතින් අපි දෙන්න මේ යන්නේ ලංකාවේ සවුත් ඉන්ඩියන් ස්ටයිල් එකට තියෙන රෙස්ටුරන්ට් එකකට. රෙස්ටුරන්ට් එකක් කියලා කිව්වට ටිකක් මේක ලංකාවේ සයිවර් කඩ තාලෙට තියෙන තැනක්. ඉතින් උණුවෙන්ම චිකන් රෝල්ස් දෙකකුත් අරගෙන ඒකත් කාලා පස්සේ අපි ගී දෝසේ ඕඩර් කරා. ලංකාවේ රහට ඒක පුදුම තරම් රසයි උණුවෙන් මේ සීතලේ සාම්බාරුයි සම්බෝලයි ගී දෝසයි. පස්සේ අපි දෙන්න උළුඳු වඩ දෙකකුත් අරගෙන සම්බෝලත් එක්ක කෑවා. මොකද එතන කෑම ඒ තරම්ම රසයි.
ගෙදර ඇවිල්ලා කිරිතේ එකකුත් හදාගෙන දවස ඉවර කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් එහෙනම් ආයිත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.